ෆවුන්ඩේෂන් එහෙම ලොකුවට ඕනේ නැහැ ස්කින් කලර් එකට වගේ සෙට් වෙන ෆවුන්ඩේෂන් එකකුයි. අද හොඳටම වහින දවසක්. මුළු අහසම කළු කරගෙන නොනවත්වාම උදේ ඉඳන් වහින වැස්ස පායන්නේ නැති හින්දා ටිකක් අඩු වෙන කලින් ඉඳලා එළියට බැස්සේ. බැස්සෙම උනත් ඩේ ටු ඩේ ලයිෆ් එකේ කරන්න තියෙන වැඩ ටික අතපසු කරගන්න බැරි හින්දා මිසක් ගෙදර ඉන්න බැරිකමකට නම් නෙවෙයි. අර ඈතින් පේන්නේ කුයනිගල. නම කිව්ව ගමන්ම දන්නවනේ ජනප්‍රවාදයේ කාටද සම්බන්ධ කියලා. දිගම දිග කොණ්ඩයකට හින්කම් කියපු කුවේනිය එයාගේ කොණ්ඩේ බිම ගෑවෙන නිසා තවත් කුඩා ගල් කෑල්ලක් යටගල උඩින් තියලා එයාගේ කොණ්ඩේ පීරූ බව තමයි පැරණි මං කියන්නේ. ඉතින් පේනවනේ හොඳටම වැහැලා පාරක් ලෙස්සනවා. හරි පරිස්සමෙන් තමයි යන්න ඕනේ. ඔන්න බලන්නකෝ වැවත් හොඳටම පිරීලා. ඉතින් මුලින්ම BOC බැංක් එකට ආවා සල්ලි ටිකක් ගන්න. සෙනග නම් නෑ වගේ. වැස්ස නිසාද කොහෙද? සෙනග අඩුයි. නැත්තම් සෑහෙන වෙලාවක් පොලිමේ ඉන්නත් එපයි. අද නම් එහෙම නෑ. ඉතින් මේ වැඩෙත් එහෙම ඉවර කරගෙන ආවේ මං ඉන්න ආසම තැනට. මගේ සැලුන් එකට. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්ක අද මගේ සැලුන් එකේ දවසක්ම ගත කරන්න. ඉතින් කලින් දවසේ ක්ලීන් කරලා ගියපු නිසා ආව ගමන්ම තියෙන්නේ මං උදේම කරන්න ආසම දේ. අපි දවස පටන් ගන්න විදිහ අනුව තමයි අපේ දවසේ ප්‍රතිඵලත් ගොඩාක් දුරට තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා මෝර්නින් බ්ලෙසින් එකකින්ම දවස පටන් ගන්න මම නම් හරිම ආසයි. අහෝසිමාරස්ස පරාජයෝහි උංගෝසයෝදේව ගනාපස්. ඉතින් එළිය නොනවත්වාම වහින නිසා මට මතක් වුණේ මෙන්න මෙයාලා. පහුගිය ටිකේ මට තිබුණ වැඩත් එක්ක මෙයාලව ටිකක් අමතක වුණා. ඉතින් ඒ නිසා එයාලත් මං එක්ක ටිකක් තරහ වෙලා වගේ. මැලවිලා, හේ ගිහිල්ලා, කොලත් කහපාට වෙලා. මං ඉතින් වහින වෙලාවක් වෙනකල් හිටියේ මෙයාලට හොඳම බෙහෙත දෙන්න. දන්නවද වැහි වතුරවල නයිට්‍රජන් තියෙනවා කියලා? ඔයාලත් දැකලා ඇතිනේ වැස්සකට පස්සේ පරිසරයේ ගස් හොඳින් ලස්සනට දළු දාලා වැඩෙනවා. එහෙම වෙන්නේ නයිට්‍රජන් ප්‍රමාණය වැහි වතුරවල ඉතාමත් ඉහළ හින්දා. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලටත් හොඳම බෙහෙත තමයි වැහි වතුර. පොහොර ඕනත් නැහැ මොනවත් ඕනේ නැහැ. වැහි වතුර ටිකක් වැටුණ ගමන් ආයෙ ලස්සනට හැදිලා එනවා. ඉතින් ඒ හින්දා ඔන්න එයාලවත් එළියෙම තිබ්බා. ඉතින් ඊළඟට මම මේ කරන්න හදන්නේ ආසම දෙයක්. බුදුන් වැඳලා සුවඳ දුම් ටිකක් අල්ලපුවාම හරිම සුවදායක හැඟීමක් තමයි දැනෙන්නේ. ඒ වගේම දවසේ වැඩි වේලාවක් ගත කරන තැන ලොකු හෝ කුඩා කොහොම වුණත් දෙවියන්ගේ මිනිස්සුන්ගේ ආශිර්වාදය ඒ වගේම ආකර්ෂණය ලබා ගන්න නම් අපිම තමයි මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විශ්ව ශක්තියෙන් ලබා ගන්නත් මේ ස්ථාන ඉතාමත් පිරිසිදු තියෙන්න ඕන කියලායි මම නම් විශ්වාස කරන්නේ. දේව ශක්තියින් දේව ආකර්ෂණය වෙනුවට අශුභ ශක්තියින් ඒ වගේම නොපෙනෙන බලවේගයන් ඩිංගන අවස්ථාත් කොච්චර තියෙනවදනේ. ඒ වගේම ධනෙ හානියටපත් වෙනවා පිරිහෙනවා අපි කොච්චරනම් අහලා තියෙනවද දැකලා තියෙනවදනේ. ඒ හින්දා සතියකට දින කීපයක් හරි හැමදාම හරි කහ වතුර ටිකක් නිවසට ව්‍යාපාරික ස්ථානයට ඉහලා ඖෂධීය දුම් වර්ගයක් අල්ලා ගැනීමෙන් අශුභ ශක්තියින් තියෙනවා නම් පළව හරගන්න පුළුවන්.
ඉතින් ඊළඟට මුලින්ම අද තිබුණේ ෆේෂියල් අපොයින්ට්මන්ට් එකක්. සැලොන් පේජ් එකට දාන්න ගත්ත වීඩියෝ ක්ලිප් එකකින් කොටසක් තමයි මම මේ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මුල් ඇදෙන්න වතුරට දාපු ස්නේක් ප්ලාන්ට්ස් වර්ග දෙකක්. එකක නම් මුල් ඇවිත් තියෙනවා, අනිත් එකේ තවම නැහැ. ඒකේ වතුර එක මාරු කරගන්න මට කාලයක් තිස්සේ බැරි වුණා. ඒක මාරු කරගන්න කියලා තමයි හදන්නේ. දැන් මාස 6-7ක් වෙනවා කහ පාට ප්ලාන්ට් එකේ තාම මුල් ඇවිල්ලා නැහැ. හේතුව ඇයි කියන මන් දන්නේ නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. තාමත් එළියේ එක දිගටම වහිනවා, චුට්ටක්වත් අඩු කරලා නැහැ. ඉතින් මේ වැස්ස වෙලාවේ කමෙන්ට් ඉන්න බෑ. ඒ නිසා මේ වගේ චුට් චුට් වැඩ කර කර ඉන්නවා. රේක මදනල ගවසා හැඟුම් රංචු විලා රහේ පින්න පිරා බලන්නකෝ දැන් නම් හරිම ක්ලියර් වෝට් එක. ලස්සනයි නේද? ඔන්න ඒ අතරේ තවත් වැඩක් ආවා. සැලොන් එකට එන මගේ ආදරණීය ක්ලයන්ට්ස්ලට මගේ සර්විස් එක දෙන්නත් එපා. ඉතින් මේ අක්කා නම් නිතරම එන ක්ලයන්ට් කෙනෙක්. එයා එන හැම දවසකම වගේ මම හිටියේ නැහැ කියලා චූටි කම්ප්ලේන් එකකුත් එක්ක තමයි ආවේ. හැබැයි මම එහෙම වැහුවෙත් නැහැ සැලොන් එක. මගේ මොකක් හරි වැඩක් කරගන්න එළියට ගිය වෙලාවක එයා ඇවිල්ලා ගියාද දන්නේ නැහැ. ඉතින් ඒකටත් සෝරි කියන ගමන් මං එයාගේ අයිබ්‍රෝ එක ලස්සනටම හදලා දුන්නා. මේ පේනවනේ ඔයාලටත් ෆයිනල් ලුක් එක. දැන් වෙලාව උදේ 11ට විතර ඇති. වැඩම විතරක් කරලත් බැහැනේ, චූටි විවේකයක් තියෙන්නත් එපයි. අද දවල්ට කෑම ගෙනාවෙත් නැති එකේ රසම රස තේ එකක් බොන්න හිතුණා. එළියේ හොඳටම තාමත් වහිනත් නිසා උණුවෙන් තේ එකක් බොන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන සුදුසුම දේ. සමහර පුරුදු තියෙනවනේ අපිට කොච්චර වයසට ගියත් අතහැර ගන්න බැරි. මේත් ඉතින් ඒ වගේ පුරුද්දක් තමයි. බිස්කට් කන කොයිම වෙලාවක වුණත් ඒකේ පොඟුවන් කන එක දැන් නම් අතහැර ගන්න බැරි පුරුද්දක්. මන් දන්නවා ඉතින් ඕගොල්ලන්ටත් එහෙමයි නේද? පොදලස්සක් හටුනාම ඉතවලන් දෙනවාද මමට කියාද සුසුම් මංචු පාසා සුපෙම්වන්ත ආශා රේක මදනල ගවසා හැඟුම් රංචු විලා රහේ පි ඔන්න ඉතින් ඊළඟට තිබුණෙත් මේකප් එකකට අපොයින්ට්මන්ට් එකක්. ඉතින් මේ ඔයාලට පේන්නේ එයාගේ කලින් ලුක් එක සහ මේකප් එකෙන් පස්සේ ලුක් එක. හරිම ලස්සන නංගි කෙනෙක් කියත් පාටි එකකට යන්න තමයි එයා මේකප් එක කරගත්තේ මගේ සැලොන් එකට ඇවිල්ලා. මේ TikTok වීඩියෝ එකකට දාන්න හදපු ක්ලිප් එකක් තමයි මම මේ ඇඩ් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්න. වැස්ස නම් තාමත් නවත්තලා නැහැ. එක දිගටම වහිනවා. ඒත් එක්කම ආයි තිබුණා ඇක්නි ට්‍රීට්මන්ට් එකක්. එයාට ක්ලීන් අප් එකක් කරගන්න ඕන කියලා තමයි ආවේ. කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා නෙවෙයි ආවේ. ඒ නිසා ඉතින් වැඩක් තිබුණෙත් නැති නිසා ඒ ටයිම් මම මේ වැඩේ බාර අරගෙන කරන ගමන් තමයි මේ ඉන්නේ. සෑහෙනට ඩැමේජ් වෙලා මූණේ ඇක්නි ගොඩාක් තිබුණා. කලින් බ්ලීචින් ක්‍රීම් එකක් ගාලා ඇලර්ජි වුණා කියලා තමයි එයා කිව්වේ. බලන්නකෝ ඉතින් බ්ලීචින් ක්‍රීම් වලින් අපේ සමට ඇතිවන හානිය කොච්චර එපා කිව්වත් අහන්න නැතුව ගාන පිරිසක් ඉන්නවනේ. ඉතින් හැකිතාක් ඒවෙන් අවම වෙලා හොඳ ක්‍රීම් එකක් යූස් කරන්න කියලා තමයි
කියන්න තියෙන්නේ. අවසානට ඉතින් එයාට මේ විදිහට හොඳට ෆේස් මසාජ් එකකුත් දීලා එයාව ෆුල් රිලැක්ස් කරලා තමයි ට්‍රීට්මන්ට් එක ඉවර කරේ. ඉතින් අද දවසම උදේ ඉඳන් නොනවත්වාම වහින නිසා ක්ලයන්ට්ස්ලා ටිකක් අඩුයි. දාගෙන තිබුණ අපොයින්ට්මන්ට්ස් ටිකක් ඉවරයි. වෙන කරන්න විශේෂ වැඩක් නැති නිසා මේ වෙද්දි වැස්සත් පායලා තිබුණ නිසා මම ගෙදර එන්න පිටත් වුණා. මේ හවස 5ට වගේ ඇති. ගෙදර එනකොට බලන්නකො මේ ඉන්න කෙනා. මෙයා තමයි අපේ ගෙදරට ආව නෙමෙයි ඉතින් අපි ගෙනාව චූටි අපේ සුරතලා. මෙයාගේ නම රේන්. හරිම හුරතල්. ඉතින් ගෙදරට ඇවිල්ලා ටික වෙලාවකින් ආයෙමත් වහින්න ගත්තා. ඉතින් වෙන විශේෂ දෙයක්වත් නැති නිසා අදට වීඩියෝ එක එන්ඩ් කරන්නම්. නෙක්ස්ට් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.